හරි. සියලු දෙනාටම සුබ දවසක්. 27 වෙනිදා දෙවෙනි මාසේ 27 වෙනිදා දාපු ඊවිනිං බූස්ට් එකට අදාළ ගාන තමයි සාකච්ඡා කරන්නේ. එතකොට අපිට ඉස්සෙල්ලාම තියෙනවා ගාන හදයම වැඩි වෙලා නැතුව ප්‍රශ්න සියල්ලටම මෙම පත්‍රයේ පිළිතුරු සපයන්න කියලා තියෙනවා. හරි. ඊට පස්සේ එක ප්‍රශ්නාංක 1 පුද්ගලයෙක් තම මාසික වැටුපෙන්. එයාගේ වැටුපෙන්. හරි. සැලරි එකේ. 3න් එකක් ආහාර වලට. 3න් එකක් ආහාර වලට 4න් එකක් දරුවන්ගේ අධ්‍යාපනයට. හරි. 4න් එකක් දරුවන්ගේ අධ්‍යාපනයට. හරි. දරුවන්ගේ අධ්‍යාපනයට. right. වියදම් කරයි. අපෙන් අහන රෝමි ඉලක්කම් එකෙන් ආහාර හා අධ්‍යාපනයට වැය කරන මුදලනේ. ඒ කියන්නේ මේ 3න් 1යි 4න් 1යි පුතේ එකතු කරලා ගන්න. රෝමි ඉලක්කම් එක 3න් එකට එකතු කරා 4න් එකක් එකතු කරන්න බෑ. හරේ සමාන නැහැ. හරි. 3 4න් ගුණ කරන්න. එහෙනම් 1ත් 4න් ගුණ කරන්න. 4 3න් ගුණ කරන්න. 1ත් 3න් ගුණ කරන්න. 12 එනවා. මෙතෙන්ට 4යි. එකතු කරා. මෙතෙන්ට 12 වෙනවා. මෙතෙන්ට 3යි. ඔක්කොම 12න් 7යි. හරි. ඔක්කොම 12න් 7යි. ආහාරයි අධ්‍යාපනයටයි එකතු කරමු මේ වියදම් කරමු මුදල. එකතු කරාම 3න් එකට 4න් එකක් උත්තරේ 12න් 7යි. right. ඊට පස්සේ 2 ඉතිරියෙන් 5න් 4ක් ඉතිරියෙන් 5න් 4ක් ඉතිරියෙන් 5න් 4ක් මේ 12න් 7ක් වියදම් වෙනවා. ඉතිරි කීය දෙනා? ඉතිරි 5යි ඉතිරි 12න් 5යි. ඔන්න ඔය ඉතිරියෙන් 5න් 4ක් මේක මගනවා මම. හරි 12න් 7ක් වියදම් වුණා. එහෙනම් ඉතුරු 12න් 5යි. ඕක තමයි ඉතිරිය කියන්නේ. අපිට කියනවානේ ඉතිරියෙන්. හරිම වැදගත් මෙන්න මේ අන් ශබ්දය. ඉතිරියෙන් 5න් 4ක්. ඉතිරියෙන් 5න් 4ක් කියන්නේ ඉතිරිය අපි දන්නවා 12න් 7ක් වියදම් වුණාට පස්සේ ඉතිරි වෙන්නේ 12න් 5යි. ඔන්න ඕකෙන් කියද්දි ගුණ කරා 5න් 4. හරි. දැන් 5ට 5 කැපුණා. උත්තරේ 12න් 4යි. මේක අපිට සුළු කර හැකි 3න් එකක් විදියට. එතකොට 12න් 7ක් ආහාරයි අධ්‍යාපනයි. ඊට පස්සේ ඉතිරියෙන් 5න් 4 මොකද කරේ? 12න් 4ක් වෙනත් වියදම් සඳහා. හරි. වෙනත් වියදම් සඳහා. එහෙනම් 12න් 4යි. එහෙම නැත්නම් 3න් 1යි. වැටුපෙන් ඔහුට ඉතිරි වන ප්‍රමාණය මුළු වැටුපෙන් කුමන භාගයක්ද? දැන් ආහාරවලටත් වියදම් කරලා දරුවන්ගේ අධ්‍යාපනයටත් වියදම් කරලා මෙන්න මේ වෙනත් වියදම් වලටත් වියදම් කරාට පස්සේ ඉතිරි වෙන කොටස. හරි. හරිම ලේසි පුතේ. 12න් 7ක් අපි ගන්න පළවෙනි ගානේ උත්තරේ විදිහට හොයාගත්ත 12න් 7ක් ගියා ආහාරයි අධ්‍යාපනයටයි. තව 12න් 4ක් ගියා වෙනත් වියදම් වලට. ඔක්කොම මෙයාට දැන් වියදම් වෙලා තියෙනවා 12න් 11ක්. එහෙනම් ඉතිරි කොච්චරද? 12න් 11ක් ගියපු නිසා ඉතිරි මුදල 12න් 1යි. ඉතිරි වෙන්නේ මෙයා ගාව 12න් 1යි. ඉතිරි වෙන්නේ 12න් 1යි. වැටුපෙන් ඉතිරි වෙන මුදල 5000ක් නම් අන්න 12න් එකක් 5000යි කිව්වා. 12න් එකක් 5000යි කිව්වා. 12න් එකක් 5000යි කිව්වානේ. ඉතිරි වෙන මුදල 5000ක් නම් ඔහු වෙනත් වියදම් සඳහා වැය කරන මුදල වෙනත් වියදම් වලට වැය කරන්නේ 12න් 4ක්නේ නේ. වෙනත් වියදම් වලට වැය කරන්නේ 12න් 4ක්. අපි රෝම ඉලක්කම් දෙක යටතේ ඒක හොයාගත්තා. 12න් එකක් 5000යි කියනවා. 12න් එකක් 5000යි කියනවා. වෙනත් වියදම් වලට වැය කරන්නේ 12න් 4යි. හරි. 12න් එකක් 5000යි නම් 12න් 4ක් හොයන්න 5004න් ගුණ කරනවා. එහෙනම් වෙනත් වියදම් වලට රුපියල් 20000යි. හරි. වෙනත් වියදම් වලට රුපියල් 20000ක් තමයි මෙයා වැය කරන්නේ. හරි. එහෙනම් 27 වෙනිදා ඊවෙන් බූස්ටර් වැඩසටහන යටතේ දාපු ගානේ
ඩිස්කෂන් එක තමා මේ වීඩියෝ එක. එහෙනම් මේ වීඩියෝ එක බලලා එදා දාපු ගාන හදාගෙන එන්න. ඔක්කොටම සුබ දවසක්.